හෙලෝ ළමයි කොහොමද ඉතින් අද අපි ගමනක් යන්නේ. ඊට කලින් කියන්න ඕන මේක තමයි මම දාන පළවෙනි වීඩියෝ එක. දැන් නම් වෙලාව පාන්දර 1ට විතර ඇති. දැන් හොත්තම කරුවලයි පොඩි නිදිමතකුත් තියෙනවා. ඔන්න ඒ විදිහට අපි ඉතින් ගමන කියන්නේ මමයි අම්මයි තමයි ඉතුරු උනේ. අපි දෙන්න ඉතින් ගෙදරින් එළියට බහැලා බස් එක තියෙන තැනට දැන් යන්නයි යන්නේ. ඒ අද්දිත් බස් එකට කට්ටිය උනේ දැන් නැගලා ඉන්න සාකච්ඡාව. දැන් කට්ටිය ඉතින් ෂීට් වලත් ඉඳගෙන දැන් තව වෙන කට්ටිය නගිනවා. කට්ටිය කියද්දී ඔයාලා බලන්නද කවුද කියලානේ. මේ ගමන යන්නේ අපේ පවුලේ අයයි නෑදෑයෝ කට්ටියකුයි අසල්වාසි පවුලකුයි. හරි. ඉතින් ඔන්න ඔය විදිහට අපි එකටම ගියේ කුරුසපල්ලියට. අපේ ගමන පටන් ගන්න කලින් ජේසිට අපි ගමන බාර දෙන්න අපි ඉතින් කුරුසපල්ලියට ගියා සුපුරුදු පරිදිම. ඇත්තටම පුදුම කියන මම හැමදාම දැන් කල්පනා කරනවා දැන් අපි ගමනක් යද්දී අනිවාර්යෙන් කුරුසපල්ලියට එනවා. ඒ එන හැම වෙලාවකම සෙනඟ කවුරු හරි ඉන්නවා. මිනිස්සු කවුරු හරි ඉන්නවා. ඒක ඇත්තටම පුදුමාකාරයි. මොකද මිනිස්සු අත්දකිනවා එතන තියෙන බලය. ජේසුගේ ආදරය අත්දකිනවා. ඉතින් ඔය විදිහට අපි කුරුසපල්ලියටත් ඇවිල්ලා කුරුසමුකුත් කියලා. ඉතින් ඔය යන්නේ දැන් අර ජේසුගේ සරෝම තියෙන තැනට. ඔන්න ඔය විදිහට ගිහිල්ලා ඉතින් ජේසුගේ ආදරයත් ඉල්ලගෙන ගමන පටන් ගන්න තමයි මේ යන්නේ. ඔන්න ඊට පස්සේ විදියට කුරුසපල්ලියෙන් එළියට අපි ආවා. අර ඈත පේනව නේද? ඒ තමයි අපි දැන් මේ ගමන යන බස් එක. හරි. මං ඉතින් හිමීට ඔන්න ඔය විදියට බස් එක ගාවට ආවා. දැන් ඉතින් මං ඔය යන්නේ මං ඉඳ ගන්න තැනට. ඔන්න මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න යන්නේ කමෙන්ට් එකක් දාන්න යටින්. මෙන්න මේ එන්නේ එතන පෙවුන හන්දිය මොකක්ද කියලා කියන්නකො බලන්න දන්න කට්ටිය කියන්න. එතන හන්දිය මොකක්ද කියලා. හිමි යන විදිහට ඉතින් දුර බහැර ගෙවාගෙන අපි ඊළඟට යන්නේ කොහෙද කියලා බලන්න. අපි දැන් මෙන්න මේ ආවේ අපේ අක්කලාගේ ගෙදර. එයාලා ගියේ තියෙන්නේ කඩවත වැලි පිල්ලාවේ. මම කිව්වා හරි වෙන්න ඕන. ඔන්න ඉතින් මම ඉතින් ගිහලා කාමරේට ගිහින් වීඩියෝ කරලා මගෙත් ගත්තා. ඔන්න දැන් අපේ අක්කා කඩ මලු බැඳගෙන එනවා. මටත් මොන හරි කියාගෙන එන ගමන් ඔය ඉන්නේ. ඔන්න ඔය විදිහට දැන් ඇවිල්ලා. දැන් ෂීට් එක ගාවටත් ඇවිල්ලා ඔය ඉතින් එතනත් ඇවිල්ලා කියෝන එක තමයි කරන්නේ. හරි. ඔන්න දැන් යාළුවත් අරගෙන දැන් කට්ටියම රෙඩි. අපි ඔක්කොම දැන් ඔන්න අපේ ගමන යන්නේ. ඇත්තටම ළමයි මේ වගේ ගමනක් යද්දී හරි ෂෝක් ඉතින්. ඔය අපේ අම්මලා තාත්තලාගේ පරණ කතා කී වලට hina වෙවි. අපි ඉතින් ඒව අහගෙන ඉන්නවා එන්න ආසාවෙන්. හරිද? එතකොට ගමන යනවා තේරෙන්නේවත් නැහැ. ඔන්න මේ මම මේ වීඩියෝ කරන වෙලාවෙත් කට්ටිය හොඳ කතාවක් කී තමයි ඉන්නේ. ඊළඟට අපි නැවැත්තුවා හයිවේ එකේ යද්දි තියෙන සේවා මධ්‍යස්ථානේ. එතනින් නැවැත්තුවා වොෂ්රූම් යන්න ඕන කට්ටියට වොෂ්රූම් ගිහිල්ලා මොන හරියට කන්න ඕන කට්ටියට කාලා තමන්ගේ ගමන් මහන්සිය නිවා ගන්න චුට්ටක් අපි මෙතනින් නැවැත්තුවා. අපි ඉතින් නිකන් හිටියේ නෑනේ. කොතන ගියත් ඉතින් පොඩ්ඩක් කන්නත් එපැයි නේ. කන්න බොන්න ඕන අතලෙක ඉන්න ඕන. ඒකනේ ඉතින්. ඔන්න විදිහටදී අපිත් කාලා ඔන්න දැන් ආයෙත් අපේ ගමන පටන් ගත්තා. මම මේ වීඩියෝ එක පුරාවටම ගමන කියන වචනේ කොච්චරක් කියනවද කියලා බලන්න කමෙන්ට් එකක් දාන්න හොඳද? දැන් නම් ඔන්න ළමයි උදේ වේගන එන්නේ. දැන් මං හිතන්නේ වෙලාව 5යි ගානක් හරි 6යි ගානක් හරි වෙන්න ඕන. අර බලන්නකෝ ඈත පේන අර වලාකුළු වල තැඹිලි පාටනේ. මං හිතන්නේ ඉරේ ලියෙන්නේ නැතිනේ වැටලා තියෙන ලස්සනට. හරිම ලස්සනයි.
දැන් නම් හෙන්න සතුටින් ඉන්නේ හරිද? දැන් මේ එළියත් වැටිලා හොඳට පේනවා හැමදේම. ඔන්න ඒකට හේතුවක් දැන් ඉස්සරහට පුළුවන් ඔයාලට දැනගන්න. ටැන් මෙන්න ඉන්නවා වීඩියෝ එක කරන එක්කෙනා. දැන් එළිය වැටිලා හින්දා හොඳයි හරිද? හැම එකම හොඳට පේනවා. බලන්න මේ මෙතන වංගුවගාවෙන් හරවන්නේ මානව ලස්සනයි. මෙතන විතරක් නන් නෙමෙයි ලස්සන විදිහට තිබ්බේ. කැමරාවට අවු වෙලා තියෙන ඉතින් මෙතන විතරයි ඒකයි. මම ඉතින් පුළුවන් තරම් අන්න ලස්සන තැන් ගත්තා පේන. ඉන්න මෙන්න තියෙනවා මං ආසම පාර. මෙන්න මෙහෙම ලස්සන තැනක් දකිද්දි මට මෙන්න මෙහෙම කියන්න හිතෙනවා. මෙච්චර ලස්සන රටක් තියාගෙන මොකටද වෙන රටවල්? දකින තැන ලස්සන තුළු ලතා. බලන්නකෝ ඈතින් පේන හිරුගේ ආලෝකය. ජීවිතයට ඔන්න මෙන්න මේ වගේ සැනසීමක්. මං ආසම මෙන්න මේ වගේ සුබාදම්. හරි. දැන් ඔන්න ඒ වයිබ් එක ඉවරයි. මේ තමයි අපිත් එක්ක යන කට්ටිය. ඔන්න කට්ටියම චුට්ට කල වෙලා ඉන්නේ හරිද වංගු වලින් යන හින්දා. ඔන්න ඒත් එක්කම දැක්කා බලන්නකෝ අර උදේගෙනේදී මීදුමෙන් වහගෙන අර ඈත පේන කඳු. මාරම ලස්සනයි. මම මේ වීඩියෝ එක ගන්න කොච්චර කට්ටක් කෑවත් දන්නවද? ෆෝන් එක ගද්දිම අයියෝ ඒ පැත්තේ එක්කෝ අර මෙහෙම කඳු අර තියෙන පස් කඳු වගේම ඒකක් මතු වෙනවා. iPhone එක බෑග් එක ඇතුළට දාගද්දි අන්න ආයෙ ලස්සනට පේනවා. මේ කොහොම හරි ෆෝන් එක අතේ තියාගෙන ඉඳලා තමයි මම වීඩියෝ කරගත්තේ. ඔන්න මේ තමයි අපේ ගමනාන්තය. මේ තමයි මම ගමන කියපු තැන. මේ තමයි අපි හැම අවුරුද්දකම එන හිනිදුම කල්වාරි පුදවීම. ඔයාලට මම ලංකල් පෙන්නු අපි එන්න එතන උඩට යනවා. උඩටම ගියපුවාම පෙන්නන්නම් හරිද? ඔන්න ඒ විදිහට පඩිපෙළ නැගගෙන ගිංගඟ තමයි දැන් ඔය යට තියෙන ඔන්න ඔයාලට පෙනේ තව ටිකකින්. එතනින් එහා පැත්තට තමයි හිනිදුම කල්වාරිය තියෙන්නේ. ඔන්න ඔය පාලමෙන් එහා පැත්තට යන්න ඕන. හරිද? ඊට පස්සේ ගිහිල්ලා අපි අපේ පාද නමස්කාරය යන්න තමයි සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් කතෝලික කට්ටිය චතාරික කාලෙට මේ වගේ තැනකට ඉතින් එනවා. එහෙම හැමෝම එන්නේ නෑ. ඉතින් අපි අර අවුරුද්දකට සැරයක් ඉතින් අපි යනවා. මේකත් ඉතින් එක්තරා අත්දැකීමක් තමයි. අර අවුරුද්දකට සැරයක් එහෙම එද්දි ඉතින් ඒක හරි හිතට ගොඩක් එක අනේ මන් දෙක මාරයි. මාර ආසාවෙන් යන ගමනක් තමයි මේක. ඔයාලට මම පේනවා ඇති මේ තමයි මම අර ඉස්සරක ගිංගඟ තමයි ඒ. අන්න ඉදිරියට ඉතින් අපි හිමීට යනවා. මේ ඉස්සරහින් යන්නේ අපේ අම්මා හරිද? මේ තව දෙයක් ඔයාලට කියන්න ඕන. මේ පේනව නේද මේ පාලම? මේ පාලමේ යද්දි මාර පපුව ඩිඩ්ඩික් ගන්නවා. ඇයි බයි හිතනවා ඉතින් අර යට එහෙම ගඟ තියෙද්දි අර පාලමේ අර මේව හදලා තියෙන්නේ යකඩ වගේ එකකින් ටිකක් විතර බයි හිතනවා ඉතින් එතන යද්දි. අන්න විදියට මේ අන්න ළඟ වුණා. අද නම් සෙනග ඇත්තටම ගොඩාක් හිටියා. මොකද මෙතනට ගොඩාක් සෙනග මාර්තු මාසෙදි ගොඩාක් අය එනවා. මොකද චතාරික කාලේ තමයි මෙතනට ගොඩක් අය එන්නේ. ඒකට ඉතින් හේතුව තමයි ජේසුගේ කුරුස ගමන සිහිපත් කරන්න පාද නමස්කාරය කරන්න තමයි මේ කල්වාරි පුදබිමට එන්නේ. අපිත් පෞද්ගලිකව මෙතන පාද නමස්කාරය කරනවා. පුංචි වීඩියෝ ටිකක් ගත්තා මම. ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඔන්න ඔයාලට ඔය පේනවා ඇති අපි දැන් ඔය පළවෙනි ස්ථානෙ තමයි යන්නේ. ඔන්න බලන්න එතන ලස්සනට ස්ථාන හදලා තියෙනවා. පළවෙනි ස්ථාන විතරක් නෙමෙයි ස්ථාන 12ම ලස්සනටම හදලා තියෙනවා. කියන්නේ පුංචි ළමයිට එහෙම ගොඩක් හොඳයි. ඔයාලට දැන් බලන්න පුළුවන් අපි ස්ථාන මෙනෙහි කිරීමක් කරන කොටසක්. දැන් මම චුට්ටක් නිශ්ශබ්ද වෙන්නම්. ඔයාලා දැන් බලන්නේ කොටස. අටවන ස්ථානය යේසු ක්‍රිස්තුස් වහන්සේ ජෙරුසලමේ ස්ත්‍රී සංසාවදාගෙන සේක. ක්‍රිස්තුනේ ඔබට නමස්කාර කොට සුද ප්‍රශංසා කරමු.
අග්නිසාගත ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසින් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ඔන්න මේ තමයි මම ඔයාලට අර කන්ද පල්ලෙහා ඉදි පෙන්නුවේ zoom කරලා කොටසක්. ඒ තමයි මේ කුරුසි තමයි අර පල්ලෙහාට පේන්නේ ලස්සනට. මේ තමයි 12 වන ස්ථානය. මේ තමයි හිමිදුම කල්වාරි පුදමි. මේ කල්වාරිය උඩ තියෙන දේවස්ථානය තමයි මේක. මෙතන නම් ඇත්තටම තිබ්බ වගේමයි තාමත් ඒ හැඟීම දැනෙනවා. හරිම ලස්සනයි. අපි මේ විදිහට පූජාවටත් සහභාගී වුණා. මේ අපිට සහභාගී වෙන්නේ දෙමළයික භාෂාවෙන් තියෙන දිව්‍ය පූජාවට. අපි දිව්‍ය පූජාවටත් සහභාගී වුණා මේ විදිහට. பிரியமானவர்களே, சகாயோரம் மற்றும் மூதுரை மக்கள் தயவு செய்து இந்த பக்கத்திலே குடும்பமானவர்களை அன்போடு கேட்டுக்கொள்வது. சகாயோரம் மற்றும் மூதுரை ඔන්න ඔය විදිහට දිව්‍ය පූජාවත් ඉවර වෙලා දේවස්ථානෙන් එළියට ඔන්න ඔය විදිහට ආවා. ඔයාලට මම දැන් ඔය පෙන්නන්නේ වටපිටාව ලස්සනයි නේද බලන්නකෝ. එතන තියෙන ඓතිහාසිකකම මාර විදිහට පේනවා. මම ඔයාලට කිව්වා අවුරුද්දකට සැරයක් එද්දී ඒ දැන් හැංගීම අර ඒ විදිහට මේක දැනෙද්දී ඒක මාරයි. මෙතන තාමත් ඒ විදිහටම තියෙනවා, කිසි වෙනසක් නැහැ. හරිම ලස්සනයි. දැන් මම මේ යන්නේ මෙතන කන්දේ උඩම හදලා තියෙන ජේසුගේ ශ්‍රී ශරීරය තැන්පත් කරලා තියෙන ගල්ලෙන ගාවට. මෙතනත් හරිම ලස්සනයි. ඔන්න බලන්නකෝ. ඔන්න මේ විදිහට මෙතනින් ඇතුළට යන්න තියෙන්නේ. මෙතන ඇත්තටම මාර සුවඳක් තියෙන්නේ. මිනිස්සු ඇවිල්ලා මෙතනට ඇවිල්ලා ගොඩක් අය යාඥා කරනවා. එයාලා කිල්ලීම් ඉල්ලනවා. මෙතන ගොඩාක් එන අය ගෞරවයෙන් යුතුව හැම දෙයක්ම කරන්නේ. ඔන්න විදිහට මං එළියට ආපුවාම ඊළඟට ඔයාලට පේන්න තියෙන්නේ ජේසුගේ උත්ථාන ස්වරූපම මේ විදිහට ලස්සනට හදලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. අපි දැන් පාද නමස්කාරත් කරලා ඉවරයි. දිව පූජාවටත් සහභාගී වුණා. දැන් අපි කන්දෙන් පල්ලෙහාට බහින ගමන් තමයි ඉන්නේ. ඔය යන්නේ මංගා. ඔන්න ඔය විදිහට අපි කන්දෙන් පල්ලෙහාට බැස්සා. ඊළඟට බලන්නකො මොකද කරන්න කියලා. ඔන්න ඔය විදිහට කන්දෙන් පල්ලෙහාට බැහැලා ආපුවාම පාලමෙන් එතකොට ආයේ මේ පැත්තේ කොටසේ තියෙනවා අනිත් දේවස්ථානේ. ඒ දේවස්ථානේ පිටිපස්සේ තමයි මෙන්න මේ කඩපොලිම තියෙන්නේ. ඉතින් අපිත් ඕකේ චුට්ටක් ඇවිදලා අපිට ඕන බඩුත් අරගත්තා. ඔයාලටත් ආපුවාම පුළුවන් මෙතනින් බඩු අරගන්න. ඉතින් ඔය විදිහට අපි එව්වත් අරගෙන පොඩ්ඩක් ඇවිදලා කරලා අපේ හිමිදුම කල්වාරි ගමන මේ විදිහට නිමා කරනවා. හැබැයි මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. තව මම පුංචි වීඩියෝ එකක් දානවා, ඒකත් බලන්න.
ඉතින් ළමයි ඔයාලා මෙච්චර ළමගේ වීඩියෝ එක බලුවට ගොඩාක් thank you. මේකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒව කමෙන්ට් එකක් දාන්න. හොඳයි නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. ලයික් කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරගන්න. මම තව ඉස්සරහට වීඩියෝ දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝටම goodbye. පරිස්සමින් ඉන්න.